සමාජයෙන් එන ප්‍රශ්න නිසා ඔබ වැටිලා දෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. උදාහරණයක් විදිහට ගත්තාම සමාජය කියන්නේ අපේ කන්ට්‍රෝල් එකෙන් පිට. මොකද මේක ඔයා කොච්චර හිතුවත්, කොච්චර කල්පනා කරත්, කොච්චර දුක් විඳත් ඔයාට ඕනේ විදිහට වෙනස් කරගන්න පුළුවන් තැනක් නෙමෙයි මේ සමාජය කියලා කියන්නේ. මොකද සමාජයේ ඉන්න මිනිසුන් ගත්තොත් එකිනෙකාගෙන් එකිනෙකාට ගොඩාක්ම වෙනස්. මොකද එක එක මානසික මට්ටම් වෙන්න පුළුවන්, එක එක අධ්‍යාපනික මට්ටම් වෙන්න පුළුවන්, එක එක සිතුවිලි වෙන්න පුළුවන්, එක එක ඇදහිලි හා විශ්වාස වෙන්න පුළුවන්. ඒකින්ද මේ ඔක්කොම අපිට එක තැනකට අරගෙන අපිට විතරක් වෙන් වෙච්ච, අපිට විතරක් ආවේනික වෙච්ච සුන්දර ලෝකයක් විදියට මේක නිර්මාණය කරන්නට බෑ. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. මුලින් තමන් වෙනස් වුණාට පස්සේ සමාජය වෙනස් වෙනවද නැද්ද කියන එක අපිට ලොකු බලපෑමක් එල්ල කරන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගත්තාම මෙහෙම හිතමු. ඔබ වැඩ කරන ස්ථානයේ ඔබ හොඳට වැඩ ටික කරගෙන යනවා. ඔබට පැවරිලා තියෙන වැඩ ටික, ඔබට දෛනිකව වැඩ කටයුතු පැවරිලා තියෙනවා. මේ ටික හරියට නිසියාකාරව ඔයාගේ මැනේජර්ස්ලාගේ වෙන්න පුළුවන්, ඔයාලා ළඟ ඉන්න මිනිස්සුන්ගේ වෙන්න පුළුවන්. හිත් දිනාගෙන ඔයා මේ වැඩ ටික ලස්සනට කරගෙන යනවා. ඔබ මේ වැඩ ටික කරගෙන යනකොට සමහර කට්ටියගේ අතපසුවීම නිසා, සමහර කට්ටියගේ වමනාවක් නැතිකම හේතුවෙන් වෙන ප්‍රශ්න හින්දා මේ මිනිස්සු බැනුම් ගන්න පටන් ගන්නවා. නමුත් හැමදාම ඔබ හොද අහනවා නම් ඔබට අනිවාර්යෙන්ම හතුරු පිරිසක් ඔබ වටේට නිර්මාණය වෙනවා. ඒක අපිට කොතනකදීවත් නවත්තන්න බෑ. මේක තමයි යථාර්ථය. ඔබ ලස්සනට ඇඳත් ඔබට කතන්දර හදන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඔබ කොණ්ඩේ පීරුවත් ඔබේ කොණ්ඩේ පීරන එකත් කැතයි කියන්නේ ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අපි කල්පනා කරලා බලන්න ඕනේ මිනිස්සුන්ගේ ගැරහුම් අපිට අනිවාර්යෙන් වෙනවා. එතකොට ඒවා අපි ඇක්සෙප්ට් කරන්න පුළුවන් තරම් පරිණත වෙන එක තමයි අපි මූලිකවම කරගත යුත්තේ. ඊළඟ එක තමයි ඇයි ඔයා මිනිස්සු කියන දේවල් හින්දා හිත කල්පනා කර දවසින් දවස, මාසෙන් මාසේ ඇයි ඔයා දුක් විඳින්නේ? හේතුව තමයි ඒ ඔයාගේ රිමෝට් එක. ඒ කියන්නේ තමන්ගේ තියෙන රිමෝට් එක අපි දීලා තියෙනවා සමාජයට. ඔයාට ඕන විදිහට මාව නටවන්න. මෙන්න මේ වගේ දෙයක් කියලා අපි යාලට අපේ රිමෝට් එක දීලා තියෙනවා. එතකොට වැරද්ද තියෙන්නේ සමාජෙද ඔයාගේද? තමන්ගේ වැරද්ද තියෙන්නේ. හේතුව තමයි තමන්ගේ රිමෝට් එක, තමන්ගේ කන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ තමන්ගේ අතේ. අනිත් කට්ටිය කන්ට්‍රෝල් එක ගත්ත දවසේ ඉඳන් ඔබ දුක් වෙනවා, ඔබ කනගාටු වෙනවා, ඔබ කනස්සල්ලෙන් ජීවත් වෙනවා, ඔබ කල්පනා කරනවා. මේ වගේ ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නෙ ඔබේ කන්ට්‍රෝල් එක වෙන කට්ටියට දුන්නාට පස්සේ. ඔබේ thinking pattern එක, ඔබ හිතන විදිහ, ඔබට දෙන value එක, වටිනාකම වෙනස් කරගන්න මොහොතේ ඉඳන් තමයි ඔබ ඔබේ remote control එක ඔබේ අතට ගන්න. නැත්තම් වෙන්නේ ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 60ක්ද 65ක්ද 70ක්ද මේ යන කාල පරාසයම ඔබ අනිත් කට්ටිය කියන වචන වලට, අනිත් කට්ටියගේ එන බැනුම් වලට, ගැරවුම් වලට දුක් විඳින්න පටන් ගන්නවා. හොඳම දේ තමයි බුදුදහම ඇතුළේදී අපි හැමෝම දන්නවා සම්මා සතිය කියලා දෙයක් තියෙනවා. මොකක්ද මේ සම්මා සතිය කියලා කියන්නේ? නිවැරදි සිහිය පිහිටුවා ගැනීම. අපි මේ හිතමු ඔබ ගොඩාක්ම දුක් විඳින්නේ වර්තමාන මොහොතේ වෙච්ච සිද්ධියක් හින්දාද? නැත්නම් අතීතයේ යම්කිසි සිදුවීමක් වුණා ඒක ඔබේ මනසේ චිත්‍රයක් විදිහට පටිගත වෙලා තියෙනවා. වීඩියෝ එකක් විදිහට ඔයාගේ ඔළුවේ හැම වෙලේම ප්ලේ වෙනවා. එදා මෙහෙම වුණේ. ඒකට එදා මට මෙන්න මේ විදිහට කට්ටිය බැන්නේ. එදා මම මෙන්න මේ විදිහට ලැජ්ජා වුණේ. එදා මිනිස්සු ඉස්සරහා මාව පහතට මැදලා දැම්මා මේ වගේ දේවල් කියලා. මේ වගේ දේවල් හේතුවෙන් ඒක වෙලා ඉවරයි. ඒක අතීතයට බාර දෙන්න පුරුදු වෙන්න. අතීතයේ යම් කිසි දෙයක් වුණා ඒක වර්තමානයට ගේන්න එපා. මොකද මේ කාල පරාසයන් තුනක්. කාලයන් තුනක්. අතීත, වර්තමාන, අනාගත. එක්ක ඔබ දුක් විඳින්නේ අතීතයේ යම් කිසි සිදුවීමක් වුණා ඒකෙන් ඔයාට වෙච්ච බලපෑම වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාට වෙච්ච ලොකු ඩැමේජ් එක වෙන්න පුළුවන්. මේක කල්පනා කර ඔයා දුක් විඳිනවා. පහුවෙලා ගියපු අතීතය ගැන හිතලා ඔයා දුක් වෙනවා. නැත්තම් අපිට හිතා ගන්න බැරි, අපිට ප්‍රෙඩික්ට් කරන්න බැරි අනාගතය ගැන හිතලා ඔබ දුක් විඳින්න පටන් ගන්නවා. නමුත් වෙන්න ඕනේ දේ තමයි, විය යුතු දේ තමයි ඔබ වර්තමානයේ ජීවත් වීමට පුරුදු වෙන්න. හේතුව ඔබ අතීතයේ යම් කිසි සිදුවීමක් වුණා ඔබ ඒක ගැන කල්පනා කරා නම් කල්පනා කරේ ඒ වෙච්ච සිද්ධියෙන් ඔයාට වෙච්ච බලපෑම.
මොකද්ද මට උනේ? මගේ පර්සනැලිටි එකට මොකද්ද උනේ? මගේ විශ්වාසෙට මොකක්ද උනේ? ඇයි මිනිස්සු මට මේ වගේ දේවල් කරේ? මේ වගේ දේවල් හිත කල්පනා කර තමයි ඔයාගේ වර්තමාන වේලාව වර්තමාන ජීවත් වෙන මොහොත නැති කරගන්න පෙළඹිලා තියෙන්නේ. නමුත් ඔබට මෙහෙම හිතන්න පුළුවන් නම් අතීතයේදී වුණා. නමුත් මම දැන් ඒක කල්පනා කරා කියලා, දැන් මම මේක හිතුවා කියලා මට අතීතෙට ගිහිල්ලා ඒක වෙනස් කරන්න බෑ. හේතුව තමයි ඒක වෙලා ඉවරයි. ඔබට අනාගතෙට ගිහිල්ලා ඒක අලුතෙන් හදන්න බෑ. මොකද ඒක එන්නේ අනාගතේ. අපි දන්නේ නැහැ. අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ මේක අනාගතේ මේ විදිහටම වෙයි කියලා. ඒක කියන්න බෑ. අතීතෙත් ඒ වගේම තමයි. දැන් ඔබට තේරෙනවා ඇති මෙතන කාල පරාසයන් තුනක් තියෙනවා. ඔබ ඉන්නේ මැද. ඒ කියන්නේ වර්තමාන මේ මොහොතේ ඔබ බලන්න ඕනේ වර්තමාන මොහොතේ කොහොමද මම සතුටින් ඉන්නේ. ඒ සතුට තමයි අපි හොයන්න ඕනේ. ඕක අපිට වර්තමාන සතුට අපිට මෙහෙම හිතන්න පුළුවන්. ඔබ මේ වෙලාවේ කැමති ලස්සන සින්දුවක් අහන්න. නැත්තම් කොෆි එකක් බොන ගමන් පරිසරයේ විඳින්න. නැත්තම් තමන්ගේ හිතවතෙක් එක්ක වෙන්න පුළුවන්. තමන් ආදරණය කරන එක්කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. කොහේද ගිහිල්ලා ඇවිදින්න. ඔයා මේ මොහොත විඳින්න. ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි හැමෝම දන්නවා. ඔබ මම මේ කියන එක ඔබට ඇප්ලයි කරගෙන බලන්න. ඔබ හිතන්න ඔබ ඔබගේ හිතවතුකගේ ගෙදර යනවා. ගෙදර යන්නේ එයාලගේ ඇරයුමක් හම්බෙනවා. ඔයා එන්න ඕනේ අපේ ගෙදර කියලා. ඒකින්ද ඔයා යනවා. ගියාට පස්සේ ඔයාට කට්ටිය හොඳට සතුටු සාමිච්චේ කතා කර කර ඉන්න ගම ඒ ගෙදර එක්කෙනා කියනවා. ඒ ගෙදර අපි කියමුකෝ ඔයාගේ යාළුවාගේ බිරිඳ කියලා. ඒ බිරිඳ කියනවා එහෙනම් අපි තේ එකක් බීලම කතා කරමු නේද කියලා වගේ එකක් කියලා කුස්සියට යනවා. දැන් ඔබ බලාපොරොත්තු වෙනවා. ඔන්න දැන් ඔබේ දුක් විඳින තැන තමයි මම මේ ඔබට පෙන්වන්න යන්නේ. දැන් ඔබ හිතන්න රයිට්. දැන් ඔයාගේ ඔළුවේ මැවෙනවා. තේ එකක් කිව්වම මොකද්ද? කහට පොඩ්ඩක් වැඩියෙන් දාලා, සීනි ටිකක් දාලා, හොඳට උණුවේ දුන් දාන තේ එකක් දැන් ඔයාලට ගෙනත් දෙයි කියලා ඔයා අනාගතේ වෙන්න තියෙන දෙයක් දැන් ප්‍රෙඩික්ට් කරනවා. ඒක වෙන්න ඕනේ මේ විදියට කියලා. ඔන්න ඊට පස්සේ ඒ වයිෆ් තේ එකක් අරගෙන ට්‍රේ එක අරගෙන එහෙනම් අපි බොමු කියලා ඔයාලට ගෙනත් දෙනවා. එතකොට මේ තේ එක අරගෙන පළවෙනි උගුර බොනකොටම ඔයාට යම්කිසි අමුත්තක් දැනෙනවා. මොකක්ද? අපි හිතමු තේ එකට සීනි දාන්න අමතක වෙලා. තේ එකට සීනි දාලා නැහැ. ඊට පස්සේ ඔයාගේ හිතේ එනවා පොඩි දෙයක්. අයියෝ මේකට සීනි දාලත් නැහැ, බොන්නත් බෑ, මොන තේ එකක්ද මන් දන්නේ නැහැ කියලා හිත හැබැයි හිත රිද්දන්න බැරිකමට ඔයා ඒක බොනවා. නැත්තම් ඔයා එළියට ගිහිල්ලා එමීට එළියට ගිහිල්ලා කොහෙට හරි මේක හලලා එනවා. හැබැයි ඔයා ඇත්තටම අනාගතයේ දෙයක් නිර්මාණය කරේ නැත්තම් ඒ කියන්නේ ඔයා අනාගතේ නිර්මාණය කරපු දේ මොකක්ද? ඒක මේ විදිහට තියෙන්න ඕනේ කියලා ඔයා ඒක නිර්මාණය කරගන්නවා. ඔයාගේ සිතුවිලි වලින් මේක මේ විදිහට එන්න ඕනේ. නමුත් ඔබට මග හැරිච්ච දෙයක් ඔතන තියෙනවා. ඔබට ඕනනම් තිබ්බා ඒ කහට රස විඳින්න. හැබැයි ඔබ බලාපොරොත්තු වුණේ කහට රසත් එක්ක සීනි දාපු රසක්. ඔයාට ඒක හම්බුනේ නැති හින්දා ඔයාට දුකයි. නමුත් ඔයාට හම්බුනේ සීනි නැති කහට එකක්. ඔයාට දැන් තේරෙනවා මම කියන එක. ඒ කියන්නේ අනාගතේ අපි යම් කිසි දෙයක් මැව්වා. ඒක අපිට වර්තමානයේ සිද්ධ වුණේ නැහැ. ඒක හින්දා අපි ඒකෙන් දුක් විඳිනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඒ දුකින් මිදෙන්න. කොහොමද අපි ඒ දුකින් මිදෙන්නේ? අපිට පුළුවන් සීනි කියන එක හිතින් අයින් කරලා දාලා අපිට පුළුවන් කහට එකේ රස විඳින්න. කියන්නේ කහට රසක් කියන්නේ අමුතු රසක්. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ සීනි රස. දැන් මම පැහැදිලි කරන එක ඔබට තේරෙනවා ඇති කියලා මම හිතනවා. මම කියන්නේ මේකයි. ප්‍රශ්නේ එන්න තියෙනවා වෙන්න පුළුවන්, ඇවිල්ලා ඉවර වෙච්ච ඒවා වෙන්න පුළුවන්. හැබැයි අපි වර්තමාන ජීවිතේ සතුටින් ගත කරන්න, එන්ජොයි කරන්න පුරුදු වුණාට පස්සේ අපිට වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල් ඒක සිතුවිල්ලක්ම විතරයි. ඔබ ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ. ඔබ හැම වෙලෙම කල්පනා කරනවා නිමක් නැති, නිමක් කොනක් නැති මනසින් නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් එකක්. මේක මේ විදිහට වෙයි කියලා ඔයාලා ඩීප්ලි මේක ඕවර්තින්ක් කරගෙන යනවා. ඕනෙවට වඩා මේ ගැන හිතාන යනවා. එතකොට මේක ස්ට්‍රෙස් එකක්. ඔබට සමහර වෙලාවට නිින්ද යන්නේ නැතුව වෙන්න පුළුවන්. සමහර වෙලාවට කන්න බොන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ළඟ ඉන්න කට්ටිය පේන්නේ නැති මට්ටමට වෙන්න පුළුවන්. මේ වගේ ලෙවල් වලට ඔයාට එන්න තියෙන chance එක වැඩි. ඒකින්ද ඔබ තීරණය කරන්න ඔබේ රිමෝට් කන්ට්‍රෝල් එක ඔබ ගාව තියාගෙන ඔබ කොහොමද වර්තමානයේ සතුටින් ජීවත් වෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න සමාජය අපිට වෙනස් කරන්න බෑ.
ඒක පළවෙනි එක. ඊළඟ එක තමයි සමාජයට දීලා තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක මේ මොහොතින් පස්සේ ඔබේ අතට ගන්න. ඔබ කවුද? ඔබේ තියෙන හැකියාවල් මොනවාද? ඔබේ දක්ෂතාවයන් මොනවාද? ඔබ කවුද කියලා දන්නේ ඔබම පමණයි. ඒක නිසා වෙන්න තියෙන දේවල් ගැන හිතලා කනස්සල වෙන්න එපා. ඉතිහාසයේ වෙච්ච දේවල්, අතීතයේ වෙච්ච දේවල් ගැන හිතලා කනස්සල වෙන්න එපා. ඔබට මේ මොහොතේ කරන්න තියෙන දේ මේ මොහොතේ කරන්න, අනාගතේ ඒකට සාක්ෂි දරයි. අනාගතයේ දවසක ඔබ වර්තමානයේ කරපු දේවල් ප්‍රතිඵලයන් භුක්ති විඳින දවසක ඔබට ඔය කතන්දර කියපු මිනිස්සුන් ඔබට වට්ටන්න, ගල් ගහන්න, කේලම් කියන්න හදපු මිනිස්සු ඔබව වෙනම තලයක තියලා මිනිස්සුන්ට ඔබ එපා කරවන්න හදපු මිනිස්සු ඔබේ පස්සෙන් එන දවස වැඩි ඈතක නැහැ. නමුත් ඔබ තීරණය කරන්න ඕනේ ඔබේ මනස ස්ට්‍රෝං කරගෙන, ඔබේ මනස තීව්‍ර කරගෙන කොහොමද ඔබේ ගමන යන්නේ. මේක තමයි ඔබට විය යුත්තේ. ඒක තමයි අද වීඩියෝ එකෙන් මම ඔබට කියලා දුන්නේ. ඔබ තීරණය කරන්න හැමදාම ඔයා මොකක්ද කරන්න ඕනේ. හැමදාම හවස වැඩ ඇරිලා ඇවිල්ලා මොකක්ද කරන්න ඕනේ. මේක හරියට සිහියෙන් බුද්ධියෙන් කරන්න. උදේ ඔයා කීයට හැරෙන්නේ මේක විනයක් විදියට තියාගන්න. උදේ පාන්දර නැගිටලා ඔයා මොකක්ද කරන්නේ? ඉස්සල්ලාම ෆෝන් එක නම් අතට ගන්නෙ. නැත්තම් ඔයා ඉස්සල්ලාම ෆෝන් එක වෙනුවට ඔයාට පොතක් අතට ගන්න පුළුවන් නම් ඔයා උදේ පාන්දර යම්කිසි වටිනා දෙයක් ඔයාගේ ඔළුවට දාගන්නවා. නමුත් ඔයා ෆෝන් එක නම් උදේ ගන්නෙ. උදේ පාන්දරම තියෙන නිවුස් ටික ඔයා බලනවා. මොනවාද? එක්ක මිනිමැරුමක් වෙන්න පුළුවන්. නැත්තම් පිහියනුමක් වෙන්න පුළුවන්. නැත්තම් ගහ ගන්න එකක් වෙන්න පුළුවන්. උදේ පාන්දරම ඔයා ඇඳෙන් නැගිටින්නෙම විකෘති වෙච්ච මනසක් එක්ක. එතකොට ඔබේ දවසේ රූටින් එකම යන්නේ අර තිබ්බ පළවෙනියටම දැකපු දෙයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේක ඉස්සරහින් ඉස්සරහට යන්නේ. නමුත් ඔබ උදේ පාන්දර රසවත් දෙයක් නැත්තම් මනසට වටිනා දෙයක් ඔයා බැලුවොත් ඒකින් වෙන දේ තමයි ඔබ දවසම ප්‍රබෝධමත් විදිහට ගත කරන්නට පෙළඹෙනවා. ඔබේ ගන්න පොඩි පියවරක්, ඔබ ගන්න පොඩි තීරණයක් ඔබේ අනාගතයම වෙනස් කරනවා. මේක තමයි යථාර්ථය. නමුත් අපි කරන්නේ හැමදාම පුරුදු වෙලා තියෙන රූටින් එකට වැඩ කරන්න පටන් ගන්නවා. උදේ පාන්දර නැගිටිනවා, ෆෝන් එක ඔබනවා, වොෂ් එකක් දානවා, ඇඳුම් ඇඳ ගන්නවා, යනවා, ආයෙනවා, නිදා ගන්නවා. මේක තමයි රූටින් එක. නමුත් අපිට මේක වෙනස් කරන්න පුළුවන් නම් අපි දන්නවා ඕනම පුරුද්දක් දවස් 21ක් යනකොට ඒක අපිට පුරුද්දක් බවට පත් වෙනවා. ඕනම පුරුද්දක් පටන් ගන්න ගියොත්. එතකොට ඔබ හැම වෙලෙම උත්සාහ කරන්න ඔබව කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ? ඔබව කොහොමද නෙක්ස්ට් ලෙවල් එකකට ගන්නෙ? ඔබව කොහොමද නැගිටවන්නේ? අනිත් මිනිස්සුන්ට වඩා තැනකින් පොසිෂන් කරන්නේ කොහොමද? මේක හොඳට ඔළුවට ගන්න. මොකද ඔබට ඉන්න එකම කෙනා ඔබ පමණයි. ඔබ හිතනවා නම් මගේ යාළුවා ඉන්නවා, මගේ අසල්වාසියා ඉන්නවා, මේ කවුරුත් ඔබ වෙනුවෙන් නැහැ. බුද්ධාම ඇතුළේදී අපි කතා කරනවා තමන්ට තමන්ගේ සෙවණැල්ලවත් නැති වෙනවා. ඒකින්ද ඔබ වෙනුවෙන් වටිනාකමක් වෙන් කරගන්න. ඔබ කෙනෙක් වෙනුවෙන් අඬනවා නම් ඔබ හිතන්න ඇයි මම ඒ කෙනා වෙනුවෙන් අඬන්නේ? ඒ කෙනා වෙනුවෙන් ඇයි මම කාලේ වෙන් කරගෙන අඬන්නේ? ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාගේ හිතේ තියෙන දුක තුනී කරගන්න වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක අපි ඒ වෙලාවේ ඇඬුවා. හැබැයි මේක අපිට ලෝන් ටර්ම් අවුරුද්දක්, මාසයක්, දෙකක්, සතියක් මේ වගේ අපිට ඇද මේක කරන්න ඕනේ නැහැ. දුක් විඳින්න ඕනේ නැහැ. මොකද අපිට අපේ ජීවිතයක් තියෙනවා. අපි හැම වෙලාවෙම අඬ පසුතැවිලි වෙවි මේක කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ එකම දේ තමයි අතීතයේ දේවල් අතීතයට බාර දෙන්න, අනාගතයේ දේවල් අනාගතයට බාර දෙන්න. ඔබ වර්තමානයේ කළ යුතු දේ කරලා, වර්තමානයේ කරන්න ඕනි දේවල් ටික හරියට නිසියාකාරව කරලා ඔයාගේ ගමන ඔයා පටන් ගන්න. ඔබ යන ගමන වැළැක්වීමට කවුරුත් නැත. වළක්වන එකම සතුරා ඔබේ නෙගටිව් මනස. ස්තුතියි.